ඔය දෙනා මොකද මේ කරන්නේ? ආධාර එකතු කරනවද? මොකද්ද ප්‍රශ්නේ බබාට? ඈ? මොකද? අයියෙන් කියන්නේ. පම්පස්. ඈ? පම්පස් ටිකකුයි පම්ප් එකකුයි ගන්න ඕනේ. මොකද පැම්පස් මොකද? හරියට ඇහෙන්නේ නැහැ කියන්නකො අයියේ. පැම්පස්. ඔව් පැම්පස්. ඒක පම්ප් එකකුයි ගන්න. ප්‍රෙස් කරන එක. ප්‍රෙස් කරන ගන්න ඕනේ. කොයිද ඔයගොල්ලෝ ඉන්නේ? කන්දානේ. ඈ? කන්දානේ. අන්තානද ඉන්නේ? කන්දානේ. අන්තානේ. දැන් සල්ලි ඕනේ ඒක තමයි මේ. ඒක තමයි නේද? මෙයාට මොකද තියෙන අසනීපේ? පොල්ලෙන් පල්ලෙයා පන නැහැ. පොල්ලෙන් පල්ලෙයා පන නැහැ නේද? ඒක තමයි ප්‍රශ්නේ නේද? මම මේ වීඩියෝ කරනවා ඔයගොල්ලෝ. මම මේක සමාජ මාධ්‍යයට දානවා. ඇහෙනවද? ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ දන්න කට්ටිය ආධාර කරන්නයි. තේරෙනවද? මේ ඒකයි මම මේ වීඩියෝ කරන්නේ. හරිනේ? හරි. දැන් මෙයාට කැම කන්න දෙන්න පුළුවන්ද? පුළුවන් නේ? මම කවන්නේ. කවනවා නේද? ඒක කරනවා. දැන් සල්ලි මුදල් දවසට හම්බ වෙනවද නැත්නම් එහෙම හම්බ වෙන්නේ නැද්ද? දිනපොත් 2500ක් දවසකට. කට්ටිය රුපියල් කීයද? 50 100ව දීලා යනවද නැත්නම් ඒක 100 වයි 20 වයි දීලා යනව නේද? එහෙම හරි එකතු කරගන්නව නේද 3000ක් විතර. දැන් ඔයගොල්ලන්ට මේ කොච්චර වියදමක් ඕන වෙනවද මේ ඔයාගේ අවශ්‍යතාව කරගන්න? ඔයා කොහොමද අර මේ මොකද දැන් උපකරණයක් ගන්න ඕනේ කියලා කොහොමද ඉක්විප්මන්ට් එකක් ගන්න ඕනේ කියලා කොහොමද? ඒ ඉන්නේ පම්ප් එකට කීයක් ඕනද සල්ලි? ඒක 1200ක් විතර යනවා. එහෙමද? ඔයාලා මෙයාගේ තාත්තා මොකද කරන්නේ? මහත්තයා මොකද කරන්නේ වාගේ? මහත්තයා නැද්ද? ඔයා මේ ආධාර එකතු කරලා තමයි ජීවත් වෙන්නේ නේද? ඒක තමයි නේද? ඔයගොල්ලෝ මේ ඉන්නේ සම්පත් බැංකුවේ ඉස්සරහ නුවර නේ? දැන් මේ සාමාන්‍යයෙන් මම මේක දැන් සෝෂල් මීඩියා එකට දානවා. ඊට පස්සේ සල්ලි තියෙන කට්ටිය ඔයගොල්ලන්ට වෙලා උදව් කරයි. හරිද? එතකොට මේ හරි ඉන්න මාසයක් දෙකක් මේ හරිනේ ඉන්නේ. මේ හරි ගෑවිල්ලා හිටන් උදව් කරයි. මේ සල්ලි තියෙන හොඳ මිනිස්සු ඉන්නව නේද? ඒගොල්ලෝ උදව් කරයි මේක දැක්කම මේක සමාජ මාධ්‍යයට දානවා. අර උපකරණයක් ගන්න ඕනේ කියලා කොහොමද 1700ක් ඕනේ කියලා කොහොමද? මේක තියාගන්න. මේක ගන්න එකෙන් ඈ. හරිනේ? මොකෙන් ගන්න ඒ උපකරණය? හරිනේ? මම මේක සමාජ මාධ්‍යයට දානවා ඊට පස්සේ සල්ලි දෙන කට්ටිය වෙලා උදව් කරයි ඈ. හරිනේ?
හරි මං එනම් ගිහලා එන්නම් ඈ. හරි අර එන අර උපකරණ ගන්න එනවා ඔය සල්ලි වලින්. හරිනේ? හරි.